නීතිය සම්බන්ධයෙන් විශාල දැනුමක් ලබා දෙනවා. ඒදී ඒත් එක්කම මේ ප්‍රායෝගික පොලිස් විධි සම්බන්ධයෙන් එම නිලධාරියාට අපි පුහුණුව ලබා දෙනවා. ඒත් එක්කම අපි පුහුණුව, ඒත් එක්කම සරඹ පුහුණු, තව අපි එම නිලධාරීන්ට පරිගණක පාඨමාලා අපි ලෑස්ති කරලා තියෙනවා. මේ විදිහ ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ භාෂා හැකියාවල් දියුණු කරන්න ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව සම්බන්ධිනුත් පාඨමාලා අපි සකස් කරලා තියෙනවා. මේ පාඨමාලාවල අරමුණ වෙන්නේ අපි මේ අනාගතය මේ සමාජයේ බාර දෙන පිරිසක් හදන්නේ. එතකොට ඔවුන්ගේ ශරීරය සහ මනස මේ කියන දෙකම අපි සකස් කරලා තමයි අපි ඔවුන් එළියට දාන්නේ. ආයුබෝවන්. රටක ජීවත් වන ජනතාවට සාමකාමී සුරක්ෂිත වටපිටාවක් සාදා දීමේ වගකීම හිමිවන්නේ ශ්‍රී ලංකා පොලිසියට. පොලිසිය කියන ආයතනය ගත්තහම මහජනතාවත් එක්ක ගසට පොත්තසේ බැඳී පවතින ආයතනයක් වෙනවා. ඉතින් මේ කාලය කියන්නේ පොලිසියට නව බඳවා ගැනීම, නව අයදුම්කරුවන් බඳව ගන්න කාලයක්, බඳවා ගැනීම සිදුවන කාලයක්. අපි පොලිසියට ආධුනික නිලධාරීන් බඳවා ගැනීම කටයුතු මේ දිනවල සිදු කරනවා. ඉතින් අපි කල්පනා කළා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ සඳහා අපි ආරාධනා කළා අපිත් සමග වැඩසටහනකට සම්බන්ධ වෙන්න බඳවා ගැනීම සහ පුහුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මැතිතුමන්ට අපි ඔබතුමන්ව ඉතාම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. හොඳයි. නියෝජ්‍ය පොලිස්පතිතුමනි, අපි මේ කතාබහ ආරම්භ කරමු. පොලිස් නිලධාරියෙක්, පොලිස් නිලධාරිනියක් වීමේ වටිනාකම, වැදගත්කම කොහොමද සමාජගත වෙන්නේ? කොහොමද Tamanට වටිනාකමක් එකතු කරන්නේ සහ රටට සමාජයට කොහොමද මේ කියන තනතුර වැදගත් වෙන්නේ? ඔවසනේ ඔබ හොඳ ආරම්භයක් ගත්තේ. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම පොලිස් නිලධාරියෙක් වීමේ වටිනාකම අද වර්තමානයේ හැමදෙනාම අහන දෙයක් තමයි කොහොමද පොලිසියට ආයුධම් කරන්නේ. මේ දවස්වල පොලිසියට බඳවා ගැනීම වැඩි වෙලා තියෙනවා. නිසා විවිධ තනතුරු වලට. ඒ නිසා අපි දන්න හඳුනන පිරිස් හිතවත්තු, ඒත් එක්කම විවිධ ආකාරයේ විවිධ ආයතන වලින් විද්‍යාලවල, විශ්වවිද්‍යාල, පාසල්, මේ ගුරුවරුන්, ආචාර්ය මණ්ඩල මේ වගේ සියලු දෙනාම විමසනවා මේ පොලිස් නිලධාරියෙක් විදිහට Taman දන්න හඳුනන කෙනා ඇතුළත් කරන්න කොහොමද? ඒ කියන්නේ ඒකෙන්ම අපිට හැඟෙනවා පොලිසිය කියන ආයතනයට සමාජයේ තියෙන පිළිගැනීම. ඉතින් හසිනේ මේ පොලිස් නිලධාරියෙක් කියන වටිනාකම ගැන අපි දැන් උදාහරණයක් අපි අතීතයට ගියොත් අයි මේ පොලිසිය කියන ආයතනය ලෝකෙට බිහි වෙන්නේ. පොලිසිය කියන ආයතනය ලෝකෙට බිහි වෙන්න හේතුවම හොයපුවම අපිට හිතා ගන්න පුළුවන් පොලිස් නිලධාරියෙක් වීමේ වටිනාකම. ලෝකයේ බිහි වෙති විවිධ සම්මුතීන් තියෙනවා, න්‍යායවල තියෙනවා. ඒවා අපි පරීක්ෂා කරලා උදාහරණයක් විදිහට ගත්තොත් සමාජ සම්මුතිවාදය ජෝන්ස් හොබ්ස්ලා, ජෝන් ලොක්ස්ලා, තෝමස් හොබ්ස්ලා ඉන්ට්‍රොඩියුස් කරපු හඳුන්වා දීමක් තමයි මේ සමාජ සම්මුතිවාදය. ඒ කියන්නේ ලෝකෙට ඕනම කෙනෙක් නිර්වස්ත්‍රව තමයි බිහි වෙන්නේ. නිර්වස්ත්‍රව බිහි වුණාට පස්සේ ඔය බිහි වුණ දවසේ ඉඳලා ඔහුගේ විපත දක්වා, ඔහු මියන කාලය දක්වා ඒ සමාජයේ උට රිසිසේ සැරිසරන්න නිදහස තියෙන්න ඕනේ. ඔහුට කැමති දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ට යාමීම් හැමදේම මේ නිදහස තියෙන්න ඕනේ. නිදහසට බාධා වෙන යම් කාරණයක් තිබ්බොත් ඒ බාධා වෙන කාරණය ඉවත් කිරීමට තමයි මේ පොලිසිය කියන ආයතනේ ලෝකෙ බිහි වෙන්නේ. මම ඔක විශාල කතාවක් ඉටි කළා අසිනිට කිව්වේ. ඒ අනුව තමයි මේ පොලිසිය කියන ආයතනේ බිහි වෙන්නේ. බිහි වෙලා ඒත් අනුව එක්සත් ජාතික සංවිධානය අපි දන්නවා මානව අයිතිවාසිකම්, මිනිසුන්ගේ අයිතිවාසිකම් මොනවද, මේ හැමදේම ආරක්ෂා කරන තැනට එන්නේ මේ පොලිසිය කියන ආයතනය. එතකොට හැම කෙනාම තමන්ගේ ජීවිත දේපල ආරක්ෂා කරන්න තව ආයතනයකට බාර දෙනවා. එතකොට ඒ ආයතනේ බාර දෙන ආයතනේ කවුද? ඒ ආයතනේ. ඒ ආයතන ලෝකෙට හඳුන්වලා දෙන පොලිසිය කියන ආයතනේ. ඉතින් ඒ පොලිසිය කියන ආයතනේ සමාජිකයෝ වෙන උනාම ඌට තියෙන ප්‍රධාන වක්කීම තමයි ඒ තමන් ජීවත් වෙන රටේ, පරිසරයේ, ඒ සමාජයේ ඉන්න අහිංසක පුරවැසියව ආරක්ෂා කරගන්න. ඉතින් ඒ පුරවැසිය ආරක්ෂා නොකර ජීවිත දේපල, ඒතර ඒ කුඩා දරුවෙක් වෙන්න පුළුවන්, වයෝවෘද්ධ කාන්තාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම කෙනාම ජීවිතය ආරක්ෂා කරගන්න, ආරක්ෂා කරලා දෙන්න වගකීම පැවරෙන තැනත්තා අපි හඳුන්වනවා පොලිස් නිලධාරියා කියලා. ඉතින් ඒ පොලිස් නිලධාරියෙක් වෙන එක තමන්ගේ ආගම හැටියටත් ඒ කියලා තියෙනවා. ඉතින් ඒක පුණ්‍ය කර්මයක්. ලොකු සේවාවක් දෙන්න පුළුවන් ආයතනයක් නිලධාරියෙක්. ඉතින් ඒ වගේ ආයතනයකට බැඳීම ඕ ලබන භාග්‍යයක්. තවහසින කියන්නේ ඒත් එක්කම තමන්ගේ පුද්ගලික ජීවිතය ඉතාම සාර්ථක කරගන්න
පුළුවන් ආයතනයක් මේ පොලිසිය කියන්නේ. මේ වර්තමානයේ මේ පොලිස් කියන ආයතනය ඊටාම දියුණු තලයට පත් වෙලා තියෙන දේශීය විදේශීය පාඨමාලා පිළිගැනීම් තමන්ගේ අධ්‍යාපන කටයුතු මේ හැමදේම තමන්ට සාර්ථක කරගන්න පුළුවන් ආයතනයක් තමයි පොලිසිය කියන්නේ. අතිශය බහරදුර වගකීම් සහගත රාජකාරියක් වගේම තමයි අපිට ආත්ම තෘප්තිය කියන එක ලබා ගන්න පුළුවන් උපරිමයටම ලබා ගන්න පුළුවන් රැකියාවක් හැටියට ඔබතුමන් ශ්‍රී ලංකා පොලිසියේ වටිනාකම පැහැදිලි කළා. දැන් අපි මුලිනුත් සඳහන් කළා නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ කාල සීමාව පොලිසියට නව අයදුම්කරුවන් ආධුනිකයන් බඳව ගන්න කාලයක්. ඉතින් අපි ඒ වර්තමාන තත්ත්වය ගැන කතා කරමු. කොහොමද බඳවා ගැනීම වල වර්තමාන තත්ත්වය? දැන් අසිනි ඇත්තටම අපේ වත්මන් පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව අදාළ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇතුළේ ලේකම්තුමාගේ ලද උපදෙස් අනුව මේ වෙද්දී ශ්‍රී ලංකා පොලිසියට මේ වර්ෂය තුල අවම වශයෙන් ආධුනිකයන් 8000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක 10000 දක්වා වැඩි කරන්න පොලිස්පතිතුමාගෙන් උපදෙස් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි උපරිම මේ බඳවා ගැනීම කොට්ටාසය සහ ඒ අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ වෙද්දී හසිනි මේ වර්ෂයේ මුලදී පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 1100ක් අපි බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙද්දී ඔවුන් මහියංගනය පොලිස් විද්‍යාලය, අර්ණගංගල පොලිස් විද්‍යාලය, කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලය, එල්පීටී පොලිස් විද්‍යාලය සහ කළුතර පොලිස් විද්‍යාලවල පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම ආධුනික උපපොලිස් පරීක්ෂකවරුන් 200ක් මේ වෙද්දී අපි බඳව ගැනීමක් කරා. ඒ නිලධාරීන් මේ වෙද්දී කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතා සාර්ථකව මේ පාඨමාලා හදාරමින් ඉන්නවා. අසිනි ඒත් එක්කම තව ඉදිරියටත් සම්මුඛ පරීක්ෂණ අවසන් වෙලා ඒ කටයුතු සියල්ලම අවසానයි. මේ වෙද්දී ඔවුන්ගේ අපි වෛද්‍ය පරීක්ෂණය සිදු කරමින් තියෙනවා. තව නුදුරු අති දෙකකින් පමණ කාලය තුළදී තවත් අපි ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 300කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට අපි සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු පුහුණු සහ උසස් පුහුණුම් බාරව කටයුතු කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ පොලිස්පතිතුමා නිතර නිරන්තරයෙන් මා වෙතේ අදාළ උපදෙස් ලබා දෙනවා. ඒ අනුව අධ්‍යක්ෂක බඳවා ගැනීම විසින් මේ කටයුතු මේ වෙද්දී කරගෙන යමින් තියෙනවා. සිදු කරගෙන යමින් තියෙනවා. ඒ වගේම තමයි නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අපි දන්නවා පොලිස් විද්‍යාලවලට එන්නේ සමාජය තුළ ඉන්න අපි සරලවම කතා කරලා තියෙන අර පාසල් අධ්‍යාපනය නිමා කරලා තමන්ගේ ජීවිතයට යම්කිසි නිශ්චිත අරමුණක් හොයාගෙන ඉන්න තරුණ තරුණියෝ. මේ පිරිස පොලිස් විද්‍යාලයට ආවම අපිට සිද්ධ වෙනවා පොලිසියට අවශ්‍ය කරන මානසික වටපිටාව, ශාරීරික වටපිටාව ඔවුන්ට සකස් කරලා දෙන්න. ඒ සඳහා අපි දන්නවා පොලිසිය තුල ඉතාම හොඳ ක්‍රමවේදයන් තියෙනවා. ඔවුන්ගේ පුහුණු කටයුතු පිළිබඳව. අපි මේ පිළිබඳව ටිකක් මතක් කරමු. පුහුණුව කොහොමද ආධුනිකයන්ගේ සැලසුම් කරලා තියෙන්නේ? ඇත්තටම හසිනි මේ වෙද්දී පොලිස් විද්‍යාලවල මේ පුහුණුවීම් කටයුතු ඉතාම විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස් කරලා තියෙනවා. ඒ සඳහා පොලිස් විද්‍යාලයේ සහ පොලිස් අභ්‍යාස ආයතනයේ පොලිස් ඇකඩමියේ විශේෂඥයන්ගේ සහාය ඇතුව විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ සහාය ඇතුව අපි මේවට හදලා තියෙන පාඨමාලා මොඩියුල් අපි කෝස් මොඩියුල් හදලා තියෙනවා. ඒ මොඩියුල් අනුව තමයි මේ පුහුණුවීම් කටයුතු විද්‍යාත්මකව සිදු කරන්නේ. ඒ සඳහා විදේශ සහායත් ලබාගෙන විදේශ රටවල් වල විශේෂඥයන්ගේ මේ පුහුණුවීම් සඳහා අපි සහාය ලබාගෙන ඔවුන්ගේ අදහස් අරගෙන තමයි මොඩියුල් සකස් කරලා තියෙන්නේ. ඊටාම සාර්ථකව මේ මොඩියුල් ටික ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් ආධුනික පොලිස් පරීක්ෂකවරයෙකුගේ කාලය අපි පුහුණුවීම් කාලේ මාස 8කට අපි සීමා කරලා තියෙනවා. මාස 8ක් තුල අපි මේ මොඩියුල් සම්පූර්ණ කරලා මේ ආධුනික පොලිස් පරීක්ෂකවරයා ශේෂ්ත්‍රයේ පුහුණුව සඳහා අපි මුදා හරින්න ඕනේ. එතකොට එහිදී නීතිය සම්බන්ධයෙන් ඒ මොඩියුල් වලට අනුව අපි විශාල දැනුමක් ලබා දෙනවා. ඒදී ඒත් එක්කම මේ ප්‍රායෝගික පොලිස් විධි සම්බන්ධයෙන් එම නිලධාරියාට අපි පුහුණුව ලබා දෙනවා. ඒත් එක්කම අපි පුහුණුව, ඒත් එක්කම සරඹ පුහුණු, තව අපි එම නිලධාරීන්ට පරිගණක පාඨමාලා අපි ලෑස්ති කරලා තියෙනවා. මේ විදිහ ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ භාෂා හැකියාවල් දියුණු කරන්න ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව සම්බන්ධිනුත් පාඨමාලා අපි සකස් කරලා තියෙනවා. ඉදිරියේදී මම ඒවා ඔබට පැහැදිලි කරන්නම් කොහොමද අපි සකස් කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම ආධුනික පොලිස් කොස්තාපල්වරුන්ටත් ඒ ආකාරයට මේ මොඩියුල් ආකාරයට ඊටාම විද්‍යාත්මකව සකස් කරන ලද පාඨමාලා තමයි අපි සැලසුම් කරලා පවත්වාගෙන යන්නේ. මේ පාඨමාලාවල අරමුණ වෙන්නේ අපි මේ
අනාගතය මේ සමාජයේ බාර දෙන පිරිසක් හදන්නේ. එතකොට ඔවුන්ගේ ශරීරය සහ මනස මේ කියන දෙකම අපි සකස් කළා තමයි අපි ඔවුන් එළියට දාන්න ඕන. අපිට ඔවුන් උසස් පෙළ හදාරලා පාසලෙන් ඉවත් වුණ ගමම්ම ආපු ආධුනිකයන් ඉන්නවා. උදාහරණයක් ගත්තොත් අසිනි මේ බැජ් වල ඉන්න අවුරුදු 18 දරුවන් ඉන්නවා. ඉතින් ඒ අවුරුදු 18 කියලා උගේ තරුණ කාලය ආරම්භ වෙනවත් එක්කම. ඉතින් එතකොට තව අවුරුදු 20 19 වයස්වල දරුවන් ඉන්නවා. ඉතින් අපි මේ විද්‍යාලවල ඔවුන් මේ පාඨමාලාව කරන ගමන් ඔවුන් පොලිස් නිලධාරීන් බවට පරිවර්තනය කරන ගමන් අපි ඔවුන් දරුවන්සේ රැක බලා ගන්න. ඉතින් ඇත්තටම හසිනි ඒ ආධුනිකයන්ගේ අලුත් නිලධාරීන්ගේ නවක නිලධාරීන්ගේ දෙමාපියන්ට පවුලේ උදවියට කිසිදු බියක් ඇති කරගන්න ඕනේ නැහැ. තමන්ගේ දරුවා මේ පාඨමාලා හදාරීම ගැන ඒ සම්පූර්ණම ඊටාම හොඳ ක්‍රමවේදයකට ආරක්ෂිත වැඩපිළිවෙලකට මේ ක්‍රමවේද සකස් කළ තමයි මේ විද්‍යාලවල ඒ කටයුතු කරගෙන යන්නේ. දෙමව්පියන්ටත් බය නැතුව තමන්ගේ දුව පුතාව ශ්‍රී ලංකා පොලිසියට යොමු කරන්න හැකියාව තියෙනවා. මොකද වෙනස්ම දරුවෙක් විදිහට වෙනස්ම වෘත්තිකයෙක් විදිහට ඔබට ඔබගේ දුව පුතාව නිර්මාණය කරලා සමාජගත කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබතුමන් සඳහන් කළ ආකාරයට මේක ඊටාම ලොකු වගකීමක්. මට දැනෙන විදිහට මේ වගකීම ඇතුළත දැන් නිලධාරියෙක් පොලිස් විද්‍යාලයට ඇතුළත් වුණාම ඔහුගේ පහසුකම් ටික බලන්න ඕනි. ඊට අමතරව කෑම බීම, සනීපාරක්ෂක කටයුතු මේ හැම දෙයක් පිළිබඳව සොයා බලලා මොහුව දක්ෂ නිලධාරියෙක් විදිහට රටට සමාජයට වග කියන්න පුළුවන් නිලධාරියෙක් විදිහට සමාජගත කරන්න ඕනි. මේ කාර්යය තුළදී කොහොමද නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සනීප ආරක්ෂාව, පහසුකම් ටික ගැන හොයලා බලලා කටයුතු කරන්නේ කොහොමද? ඔව් වසිනේ ඒක ඇත්තනම ඔබ ඒක අහපේක හොඳ කාරණයක්. දැන් අපි මේ පොලිස් සේවයට අලුතෙන් නිලධාරීන් එකතු කරගද්දී දැන් අපිට අර පැරණි ක්‍රමයට හිතන්න අමාරුයි. දැන් මේ එන්නේ අලුත් ජෙනරේෂන් එක. එතකොට මේ දැන් හැම ඒ පවුල්වල පරිසරයත් ඉතා දියුණු මට්ටමක තියෙන්නේ. එතකොට මේ විද්‍යාලවලත් ඒ හැම තත්වයක්ම ඉතා උසස් මට්ටමකට ගේන්න ඕනේ. ඉතින් මේක විශේෂයෙන්ම පොලිස්පතිතුමා සහ මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ අවශ්‍යතාවය මේ තත්ත්වය හොඳින් හඳුනාගෙන මටත් මේ විද්‍යාලවල අධ්‍යක්ෂකවරුන්ටත් ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය පරිදි රේකී අමාත්‍යාංශයෙන් වෙන් කරගෙන අප වෙත ලබා දීලා තියෙනවා. මේ වෙද්දී තාසිනි අපි මේ විද්‍යාලවල මේ අලුත් වැඩියා කටයුතු ගොඩක් කරලා තියෙනවා. ඉතින් මේ අපි නවීකරණය කරලා තියෙනවා. ඔවුන් මේ ආධුනික නිලධාරීන් නවාතැන් ගන්න ස්ථාන, ඔවුන්ගේ නාන ජලය ස්නානය කරන ස්ථාන, එතකොට ඔවුන්ගේ පන්ති පවත්වන ස්ථාන, ඒත් එක්කම ඔවුන්ට කෑම ගන්න තියෙන මෙස්, පොලිසිය භෝජනාගාර මේ සියල්ලම ඉතා හොඳින් මුදල් වියදම් කළා හොඳම තත්ත්වයට ඒවා සකස් කරලා තියෙනවා. ඉතින් ඒවා බලන්න පුළුවන්. නවීකරණයට විශාල මුදලක් ඒවට වෙන් කරා. ඒක හොඳ ආයෝජනයක්. ඒක නිතර පොලිස්පතිතුමා මේ ගැන අපි විමසීම් කරනවා. පොලිස්පතිතුමා සහ මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ විද්‍යාවල නිතර විසිට් කරනවා. මේවා බලනවා ඇවිල්ලා මේවා හොඳ තත්ත්වෙන් තියෙනවද කියලා. ඉතින් ඒත් එක්කම මේ සුබ සාධනය අසින් ඔබ කියවේ කතාවත් ඒ කියන්නේ ඕනම පාඨමාලාව සාර්ථක වෙන්න නම් කාරණා දෙකක් තියෙනවා. ඒ පළවෙනි කාරණේ තමයි ආහාර පාන. ආහාර පාන හොඳින් තියෙන්න ඕනේ. දෙවැනි කාරණේ තමයි ඉඳුන් හිටුන්. මේ ඉඳුන් හිටුන් කියන එකයි ආහාර පාන කියන එකයි මේ දෙකම ඉතා හොඳින් තිබ්බොත් තමයි අපිට පුළුවන් වෙන අර ඔබ කියෝ වගේ මේ ආධුනිකයෙක් විදියට පොලිසියට බඳවගත්ත තැනැත්තාව අපි බලාපොරොත්තු වුණ ආකාරයට පොලිස් නිලධාරියෙක් කළා ශේෂ්ත්‍රයට යවන්න. මොකද මේ සුබ සාධනයේ මේ යටිතල පාසුකම් අනිවාර්යයෙන්ම අපි තාම දැඩි අවධානය යොමු කරලා තියෙනවා. පොලිස් මූලස්ථානයේ නිතරම විමසීම් කරනවා. මේ වෙද්දී මේ විද්‍යාල ලංකාවේ 7ක් තියෙනවා. මේ 7ම මේ වෙද්දී විශාල වශයෙන් වැඩි දියුණුවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අලුතෙන් මේ ආයුධම් කරන ආයුධම්කරුවන්ට ඒකේ වෙනස දකින්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ ඇතුලේ ඔවුන්ට ඒ අදාළ සියලු විනෝද කටයුතු ක්‍රීඩාවල් මේ සියල්ලම සූදානම් කරලා තියෙනවා. හොඳයි. ඔබතුමා මේ සඳහන් කළ විදිහට අර පොලිසිය කියන ආයතනයට එන්න හිතන තැනක් බවට පත් කරන්න ඕනි සහ ඉන්න හිතන තැනක් බවට පොලිසිය කියන ආයතනය පත් කරන්න ඕනි. දැන් අර ක්‍රීඩා කටයුතු පිළිබඳව විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන කතා කරපු නිසා මට ඒ ගැනත් අහන්න ඕනි කියලා හිතුණා. පොලිස් නිලධාරියෙක් වෙන්න පොලිස් විද්‍යාලයට ආවම ඔහුට අර අපි කතා කරපු නීතිය ප්‍රායෝගික පොලිස් විධි වලින් එහාට ගිහිල්ලා සෞන්දර්ය ක්‍රියාකාරකම් වල නිරත වෙන්න, ක්‍රීඩාවල නිරත වෙන්න, මේ වගේ බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්නත් අවස්ථාවක් තියෙනව නේද? ඔව් වසිනේ. ඇත්තටම දැන් ඕකත් එක තව ටිකක් ඔබගේ ප්‍රශ්නේ මම දික් කරන්නත් කැමතියි.
දැන් අපි දකින දෙයක් තමයි අසිනේ අපි ගොඩක් වෙලාවට අපේ දෙමාපියෝ කල්පනා කරන මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙද්දී ඔවුන්ට මේ පාසල් අධ්‍යාපනයේදී මේ විභාග පමණක් සාමාන්‍ය පෙළ පාස් කරන එක ඊට පස්සේ උසස් පෙළ පාස් කරන එක සහ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් ගන්න එක. එතකොට මේ ටික ලබා දුන්නා නම් මගේ දරුවා සම්පූර්ණයි කියන එක. හැබැයි මේ වගේ අප වගේ මේ සුවිශේෂී ආයතනවලට ඉල්ලුම් කරලා බැඳෙන්න දෙද්දී අපි දකින දෙයක් තමයි ඒක විතර ප්‍රමාණවත් මදි. අර බාහිර ක්‍රියාකම් වල යෙදීම ඉතාම අත්‍යවශ්‍යයි. උදාහරණයක් ක්‍රීඩා කටයුතු. ක්‍රීඩා කටයුතු වල ජාතික මට්ටමේ ක්‍රීඩාවක් දක්වා යන එක. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවක් දක්වා වූ දක්ෂතා පෙන්වන එක. ඒත් එක්කම ශිෂ්‍ය බටෙක් ලෙස මේ විද්‍යාලයේ කටයුතු කිරීම. ඒත් එක්කම බාල දක්ෂයෙක් විදියට කටයුතු කිරීම. ඒත් එක්කම ඒ පාසල්වල තියෙනවා පරිසර කමිටුව, ආගමික කමිටුව, ඔයගේ බාහිර කටයුතු ඒ සංවිධානවල නායකයෙක් විදිහට කටයුතු කිරීම. විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කිරීම. මේ වගේ දේවල් මේ බාහිර ක්‍රියාකාරකම් මෙක්ක පොලිසිය නිලධාරියෙක් වුණාම ඔහුගේ අපි දකින ඔහුගේ ඒ දක්ෂතා වැඩි. ඉතින් ඒ නිසා අපි ඒවත් හඳුනගෙන හසිනි පොලිස් විද්‍යාලවල මේ නිලධාරීන්ට මේ පාඩම් වලට පරිබාහිරව ගිහිල්ලා තමන්ගේ දක්ෂතා උපනන්වන්න අපි අවස්ථා උදා කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ විද්‍යාලවල සෑම එකම පායි අපි ටෙනිස් පිට්ටනිය සකස් කරලා තියෙනවා. අපි පොලිස් නිලධාරීන්ට ටෙනිස් සෙල්ලම් කරන්න අවස්ථාව ටෙනිස් ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන් ඒ අවස්ථාව අපි උදා කරලා තියෙනවා. බැඩ්මින්ටන් ප්ලේ කරන්න බැඩ්මින්ටන් කෝර්ට්ස් අපි හදලා තියෙනවා. ඒත් එක්කම වොලිබෝල් පිට්ටනි ඒත් එක්කම ෆුට්බෝල් ගන්නවා නම් පාපන්ද මේ දවස්වල ෆිෆා යනවා. ඉතින් දැන් ඒ වෙද්දී අපි පොලිස් විද්‍යාලය ඇතුළත අපි ආධුනිකයන්ට ඒ ග්‍රවුන්ඩ් තියෙනවා. අපි ඒ පාසුකම් ලබා දීලා තියෙනවා. එතකොට මාෂල් ආර්ට් ඒ කියන්නේ කරාටි ක්‍රීඩාව නියැලෙන්නේ අවස්ථාව පුදා කරලා තියෙනවා. විශේෂයෙන්ම බොක්සින් ක්‍රීඩාව පවා හදාරන්න අපි අවශ්‍ය පාසුකම් සකස් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයට ඒ ක්‍රීඩා පාසුකම් සියල්ලම මේ විද්‍යාලවල අපි සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ස්විමින් තමන්ගේ පිහිනුම් දක්ෂතා පෙන්වන්න විදියට ඒවත් අපි සකස් කරලා තියෙනවා. ඒත් එක්කම වෙඩි පිහුණුව මේ ෆයරින් වෙඩි පිහුණුව. ඒකට මේ ඒ සම්බන්ධනොත් අපි අය අදාළ මේ ඒ පුහුණුවීම් කටයුතු සඳහා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒත් එක්ක ඔබ කිව්වා වගේ ඒ සෞන්දර්ය කටයුතු. දැන් හැම විද්‍යාලයකම සංගීත කණ්ඩායමක් තියෙනවා. එතකොට මේ ගායන හැකියාවල් තියෙන එතකොට වාදන හැකියාවල් තියෙන මේ ඒ දරුවන්ට ඒ වගේත් නියැලෙන්න අපි අවස්ථාවල් උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔවුන්ට රිය පැදවීම ප්‍රවීණතාවය ලබා දෙනවා. ඒත් එක්කම ඔවුන්ට හොඳ රයිඩර් කෙනෙක් වෙන්න. ඒතර පොලිස් බයික් පදින ඒ අවස්ථාවල් දීලා තිනවා. ඒතර පොලිසිය වාහන දැන් ඉස්සර වගේ නෙමෙයි හසින ඉතාලම අලුත් වාහන තියෙන්නේ. ඒ ජීප් එතකොට බයික් කාර් මේ හැම එකක්ම තියෙන වාහන අපි ඒ ආධුනිකයන්ට හැකිය හැම අවස්ථාවම මේ පොලිස් විද්‍යාලවල ඔවුන්ට ඒවා පුහුණුවීම් සඳහා අපි යොදවන්න දෙනවා. ඉතින් ඒ වගේ ඒ අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ හොඳ ක්‍රීඩකෙක් විදියට පොලිසියට බැඳුනොත් ඒ උගේ ක්‍රීඩා කුසලතා ඉදිරියට අරන් යන්න ශ්‍රී ලංකා පොලිසියේ ඒ අවස්ථාවල් දැන් ගොඩාක් දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වර්තමාන පොලිස්පතිතුමා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළා. ඒ සම්බන්ධ අවශ්‍ය පාසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ ගැනත් මේ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඕනම නිලධාරියෙකුට ඒ ක්‍රීඩා කුසලතාව උපදංගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. දැන් පසුගිය දිනවල පොලිසියට නව අයදුම්කරුවන් බඳවා ගැනීමේ මූලික පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. ඒ අතරින් සමත් වුණු අයදුම්කරුවන්ට දැන් අපි දන්නවා මේ 27 වෙනිදාට ඔවුන්ගේ ලිඛිත පරීක්ෂණය තිබෙනවා. අපි ඒ ගැන ටිකක් මතක් කරමු. ඔවසිනේ දැන් අපි මේ වෙද්දී ආධුනික පොලිස් පරීක්ෂකවරුන් 100ක් බඳව ගන්න. ඒත් එක්කම ආධුනික කාන්තාව පොලිස් පරීක්ෂකවරුන් 50 දෙනෙකු බඳව ගන්න. ඒත් එක්කම විශේෂකාර්ය බලකායට ආධුනික පොලිස් පරීක්ෂකවරුන් 100ක් බඳව ගන්න. ඒත් එක්කම ආධුනික පොලිස් කොස්තාපල්වරුන් විශේෂකාර්ය බලකායට ඇතුළුව සහ ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සහ ආධුනික පොලිස් රියදුරන් මේ කියන මේ හැම තනතුරටම බඳව ගන්න දැන් අපි මූලික පරීක්ෂණ අවසන් කළා. නිලධාරීන් සීලම තනතුරු වලට බඳවා ගැනීම සම්බන්ධ ලිඛිත පරීක්ෂණ සැලසුම් කළා තියෙනවා. මේ වෙද්දී මහානාම විද්‍යාලය කොළඹ මහානාම විද්‍යාලයේ මේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් පිරිමි 998 දෙනෙක් සහ විශේෂකාර්ය බලකායට බඳව ගන්න ආධුනික පොලිස් කොස්තාපල් පිරිමි නිලධාරීන් 190ක් ඇතුළු 1194කට මේ වෙද්දී විභාග පෙවස පත්‍ර විභාග කොට්ටාසෙන් යොමු කරලා තියෙනවා. ඒත් එක්කම මුස්ලිම් කාන්තා විද්‍යාලයේ
කාන්තා පොලිස් කොස්තාපල්වරුන් 1120ක් සඳහා අපි විභාග ප්‍රවේශ පත්‍ර යොමු කරලා තියෙනවා. ඒත් එක්කම කැලණිය ධර්මා ලෝක විද්‍යාලයේ සඳහා කාන්තා පොලිස් නිලධාරීන් 274ක් විශේෂ කාර්ය බළකායට 111ත් ඇතුළුව 385 දෙනෙකුට අපි මේ වෙද්දී විභාග ප්‍රවේශ පත්‍ර යොමු කරලා තියෙනවා. ඒ අනුව මෙම විද්‍යාල තුනේ මෙම මාස 27 වෙනිදා උදේ 9ට මේ විභාග ලිඛිත පරීක්ෂණය ආරම්භ වෙනවා. මේ වෙද්දී මේ සීලම අයිදුම්කරුවන්ගේ වස්ට්‍රැප් ඔවුන්ගේ වස්ට්‍රැප් අංකයට මේ ප්‍රවේශ පත්‍ර යොමු කරලා තියෙනවා. ඒත් එක්කම තැපල් කරලා තියෙනවා. යම්කිසි අයිදුම්කරුවෙකුට තමන්ගේ ප්‍රවේශ පත්‍රය නොලැබුණා නම් ඔවුන්ට කඩිනමින් විභාග කොට්ටාසේ සහ මේ බඳවා ගැනීම කොට්ටාසේ වෙත දුරකථන පණිවිඩයක් ලබා දීලා අහන්න තමන්ගේ ප්‍රවේශ පත්‍රය ගැන. නැත්නම් අපේ සැලසුම් කරලා තියෙනවා ඔබට මේ ප්‍රවේශ පත්‍රය නොලැබුණා නම් එදාට මේ කියන විද්‍යාලයට එන්න පුළුවන් මේ නියමිත වේලාවට. එතනදී අපි වෙනම නිලධාරීන් කණ්ඩායමක් යොදවලා තියෙනවා. පරීක්ෂා කරලා බලලා ඒ සුසුකම් ලැබපු නිලධාරියෙක් නම් විභාගයට පෙනී සිටින්න. මොකද මේක අපිට කඩිනමින් බඳවා ගැනීම අවශ්‍යතාව නිසා තමයි මේක අපි මේ විදිහට සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ විද්‍යාල තුනේ හසිනි මේ විදුහල්පතිතුමන්ලාට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ. මේ හදිසි අවස්ථාවක් විදියට අපිට මේ විද්‍යාල ලබා දීම ගැන ඒ ගුරු බෞතුන්ට සීල දෙනාටම. ඒත් එක්කම මේ ආධුනික පොලිස් පරීක්ෂකවරුන් කාන්තා සහ පිරිමි වශයෙන් මහානා විද්‍යාලයේ තමයි ඒ විභාගය පැවැත්වෙන්නේ. ඒ සඳහා පිරිමි ආධුනික පොලිස් පරීක්ෂකවරුන් 775 දෙනෙකුට අපි යොමු කරලා තියෙනවා ප්‍රවේශ පත්‍ර. ඒත් එක්කම මේ කාන්තා නිලධාරිනියන් 144කට අපි යොමු කරලා තියෙනවා ආයුධ පත්‍ර. ඒත් එක්ක විශේෂ කාර්ය බළකායට බඳව ගන්න පොලිස් පරීක්ෂකවරුන් 112 දෙනෙකුටත් අපි යොමු කරලා තියෙනවා ප්‍රවේශ පත්‍ර. ඒ අනුව හසිනි උපපොලිස් පරීක්ෂකවරුන් ගණේ 880ක් දෙනෙකුට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කරලා තියෙනවා. එතකොට මේ දරුවනොත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළා. Tamanට විභාග ප්‍රවේශ පත්‍ර ලැබුණාද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළා. නියමිත වේලාවට මේ 27 වෙනිදා මේ මාස නියමිත වේලාවට පැමිණ මේ විභාගය සඳහා පෙනී සිටින. හැබැයි මේ උපපොලිස් පරීක්ෂකවරුන්ගේ විභාගය එදිනම හවස 1:30ට තමයි ආරම්භ වෙන්නේ. උදේ වරුවේ තියෙන්නේ පොලිස් කොස්තාපල් තනතුරු වලට බඳව ගන්න නිලධාරීන්ට. ඒ නිසා මේ හවස තියෙන්නේ පොලිස් පරීක්ෂකවරුන්ට විභාගය. ඉතින් මේ ආකාරයට තමයි මේ විභාගයේ සැලසුම් කරලා තියෙන්නේ. මේ විභාගයෙන් පස්සේ හසිනි අපි මේ විභාගයේ ප්‍රතිඵල ඉතාම සති දෙකක් වගේ ඇතුළත විශේෂ කණ්ඩායමක් යොදවලා අපි මේ ප්‍රතිඵල නිකුත් කරනවා. ඒ ප්‍රතිඵලත් එක්ක ඊළඟට පොලිස්පතිතුමාගේ විශේෂ උපදෙස් අනුව මෙම ජූලි මාස 10 වෙනිදාන් පස්සේ අපි සම්මුඛ පරීක්ෂණය අවසන් සම්මුඛ පරීක්ෂණය සැලසුම් කරනවා. ඒ නිසා ඒ සම්මුඛ පරීක්ෂණය දින 10ක වගේ දින ගානක් අපිට තියන්න වෙයි. ඒ අනුව ඒ අවසන් සම්මුඛ පරීක්ෂණයෙන් තේරෙන නිලධාරීන්ගේ අයිදුම්කරුවන්ගේ වෛද්‍ය පරීක්ෂණය සහ පසුබිම් වාර්තා පරීක්ෂා කිරීම පසු අපි සැලසුම් කරලා තියෙනවා සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙද්දී මේ කියන පිරිස පොලිස් විද්‍යාලවලට පුහුණු සඳහා බඳව ගන්න. ඔක තමයි අපේ සැලසුම. හොඳයි. නරඹන ඔබත් ඒ විදිහට ලිඛිත පරීක්ෂණ වලට සූදානම්ින් ඉන්නවා නම් ඔන්න ඔබටත් පුළුවන් මෙතන මම සඳහන් කළ උපදෙස් වලට අනුව කටයුතු කරලා සාර්ථකව ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි දකිනවා පොලිස් විද්‍යාලවල අධ්‍යාපනය ලබන එහෙම නැත්නම් පුහුණුව ලබන පොලිස් නිලධාරීන් සමාජගත කරනකොට ශේත්‍ර රාජකාරී වලට යොමු කරන්න කලින් ඉතාම අලංකාරවත් විදිහට ඔවුන්ගේ විසිරියාමේ උළෙලවල් සංවිධානය කරනවා. ආචාර පෙළපාලි, සම්මාන පෙළපාලි, ඒ වගේම ඔවුන්ගේ විශේෂාංග, විචිත්‍රාංග මේ වගේ බොහෝ දේවල් වලින් ඒ විසිරියාමේ පෙළපාලි අලංකාරමත් කරනවා. කොහොමද මේ නිලධාරීන්ගේ විසිරියාමේ පෙළපාලි සැලසුම් කරලා තියෙනවද මේ වන විට? ඔව් වසින් ඇත්තටම දැන් අපි નિયમિત කාලරාමයකට අනුව තමයි මේ සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ. දැන් මේ අපි දැන් පොලිස් සේවයට බඳව ගැනීමදී ඒ සඳහා ඒ ගතවන කාලය සහ ඒ ඔවුන්ට පත්තින් ලිපි ලබා දීලා පොලිස් විද්‍යාලයකට ඇතුළත් කරගෙන පොලිස් විද්‍යාලයේ ඔවුන්ගේ ගතවන කාලය සහ ඊළඟට ඔවුන් විසිර යාමේ පෙළපාලියකට සූදානම් කළා ඔවුන් ශේෂ්ත්‍රයට මුදා හැරීම. ඉතින් මේක කාලරාමුවට අනුව සිද්ධ වෙන ඊටාම විද්‍යානුකූල වෙන කටයුත්තක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට බඳව ගත්තොත් ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක්ගේ පුහුණු පාඨමාලාව මාස 10ත් 12ත් අතර කාලයක් දී වෙනවා. අපි ආධුනික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ පුහුණු පාඨමාලාව මාස 8ත් 10ත් අතර
ප්‍රමාණයක කාලයකට මේක දිවෙනවා. ඒත් එක්කම දැන් කාන්තා පොලිස් කොස්තාපල්වරේ වරියක් ආධුනික පොලිස් කොස්තාපල් වරයෙක් සහ ආධුනික පොලිස් රියදුරෙක්ගේ පාඨමාලාව අපි මාස 6කට සීමා කරලා තියෙනවා. ඔය අනුව තමයි කියන ඉස්සර යාමේ පෙළපාලි සකස් කරන්නේ. දැන් මේ අනුව දැන් මේ බඳවගෙන තියෙන දැන් අදන්ට අපි මේ වෙද්දී 1200කට ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා. තව සති දෙකක් ඇතුළත තව 300ක් බඳව ගන්න. මේ බඳව ගන්න පිරිසේ විසර යාම පෙළපාලි අපි බොහෝ දුරට මේ එළඹෙන දෙසැම්බර් මාස. දෙසැම්බර් ජනවාරි වෙද්දී මොවුන් මුදාහැරීමේ කටයුතු අනිවාර්යෙන් අපි සැලසුම් කළ යුතුයි. මොකද අපි කඩිනමින් ඔන්න ශේෂ්ත්‍රයට මුදාහරින්නත් ඕනේ. නමුත් නිසි පුහුණුව ලබා දෙන්නත් ඕනේ. ඉතින් අපේ ටයිම් ෆ්‍රේම් එක අනුව අපිට දෙසැම්බර් වෙද්දී ගොඩක් වෙලාට මෙම නිලධාරීන්ගේ පුහුණු පාඨමාල අවසන් කරන්න පුළුවන්. ඒතර මේ විසර යාමේ හසිනි මේ විසර යාමේ කටයුතු ඊටාම මේ කාලරාමුවට අනුව තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ නිලධාරීන් මේ බඳවගෙන තියෙන නිලධාරීන් මේ වෙද්දී අපිට ගොඩක් වෙලාවට අපේ ටයිම් ෆ්‍රේම් එක අනුව සැප්තැම්බර් වලින් පසු ඒ කියන්නේ එළඹෙන ඔක්තෝබර් නොවැම්බර් මේ කාලවලදී දෙසැම්බර් දක්වා ඒ විසර යාමේ පෙළපාලි සූදානම් කරන්න සිද්ධ වෙනවා. සමහර ජනවාරි වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අපි බලනවා මේ ට්‍රේනින් ඒ නියමිත කාල සීමාවෙදීම අවසන් කරන්න. ඒත් එක්කම දැන් මේ ලිඛිත විභාගයේ පවත්වන මේ ආධුනික නිලධාරීන් බඳවා ගැනීම අපි පටන් ගන්නේ සැප්තැම්බර් වගේ. එතකොට බොහෝ වෙලාවට ඔවුන් 2027 මැයි ජූනි වගේ කාලවලදී තමයි අපිට ශේෂ්ත්‍රයට මුදවා හරින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඔබ කිව්වා වගේ ආධුනිකයෙක් පොලිසිය කියන ආයතනයට බඳව ගත්තට පස්සේ ඔව්ව නැවත පොලිස් නිලධාරියෙක් බවට පරිවර්තනය කළා සිවිල් සමාජයෙන් එන තැනැත්තෙක් ඔව්ව පොලිස් නිලධාරියෙක් බවට පරිවර්තනය කළා ඔව්ව මුදවහරන එක එසේ මෙසේ කාර්යයක් නෙමෙයි. උන හොඳම උදාහරණය තමයි කම්මල කියන එක. කම්මලේ කම්මල් කරුට ලැබෙන්නේ යකඩයක් ලැබෙන්නේ. ඒ යකඩ කැබල ලැබුණාම මේ යකඩේ ඌ තලලා කළා වෙලාවකට ඒක පීයක් බවට පරිවර්තනය කරනවා, කඩුවක් බවට පරිවර්තනය කරනවා. ඒ වගේ විවිධ ආයුධයක් අපි ලස්සනට හදලා දෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ පොලිස් විද්‍යාලවල ඉන්න කාර්ය මණ්ඩලේ පුහුණු කරුවා. ඇත්තටම වුන් කම්මල් කරුවා. එතකොට ඔවුන්ට එන්නේ අර සමාජයේ අර එන යකඩ කැබල්ලක් වගේ තමයි එන්නේ. උන් තලලා පෙලලා හදලා මුවහත් කරලා එළියට දෙන්න ඕනේ. ඒක ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම ගොඩක් වෙලාට කියන්නේ ඒකයි පොලිස් විද්‍යාලය කියන්නේ කම්මලක්. පොලිස් විද්‍යාලයේ සේවය කරන පිරිස කම්මල් කරුවෝ. ඉතින් ඒක ලොකු සේවයක් ඕන් කරන්න. ඔවුන්වත් මේ වෙලාවේදී මම විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද ඒ පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂක ඇතුළු ඒ සියලුම නිලධාරි කාර්යමණ්ඩලය විශාල කැපවීමක් කරනවා. එසේ මෙසේ පාස් වැඩක් නෙමේ පොලිස් නිලධාරි පුහුණු කරනවා කියන එක ඔවුන් රැක බලා ගන්න ඕනේ. ඔවුන් හැමදේම ශරීර සෞඛ්‍ය බලන්න ඕනේ. ඒත් එක්කම නියමිත පරිදි පොලිස් නිලධාරියෙක් බවට පරිවර්තනය කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා විශාල කාර්යයක් වුන් මේ අවස්ථාවේ කරනවා. මම ඔවුන්ට ඉතාම ආදරෙන් මගේ කාර්ය මණ්ඩලයත් මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා. ඒ විදිහට සිවිල් සමාජයේ ඉන්න පුරවැසියෙකින් පොලිස් නිලධාරියෙක් විදිහට පරිවර්තනය කරලා සමාජගත කරාම පොලිස් නිලධාරියෙක් බවට පත් වුනහම නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි දන්නවා ඔහුට දොරටු කිහිපයක් කරනවා. එක දොරක් විවර කරගත්තාම පොලිසිය කියන ආයතනයට ආවම ඔහුට තව දොරටු කිහිපයක් විවර කර ගැනීම. ඔහුට හෝ ඇයට දොරටු කිහිපයක් විවර කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි මතක් කරමු පොලිසියට එන පොලිස් නිලධාරියෙකුට නිලධාරිනියකට තව විවර වෙන අවස්ථාවන් මොනවද? Tamanට උදා කරගන්න පුළුවන් අවස්ථාවන් මොනවද කියලා. ඇත්තටම අසිනි මේ පොලිසිය කියන ආයතනයේ මම කලින් පටන් ගත්තෙත් ඒකයි පොලිසිය කියන ඕනම රටක පොලිසිය කියන ආයතනයේ තියෙන අවස්ථාවන් ඒ තියෙන ඔපචුනිටිස් ඉතාම විශාලයි. එක තමයි මේ පොලිස් නිලධාරියෙක් වුණ ගමන් ඔහු ඔටෝමැටිකලිම ඔහු ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වන නිලධාරියෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහුට තියෙන උදාහරණයක් විදිහට අපි කියන ඉන්ටර්පෝල් එක. ජාත්‍යන්තර පොලිසියේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. එතකොට අපි කියන ඉන්ටර්නැෂනල් පොලිස් ඇසෝසියේෂන් එක. ජාත්‍යන්තර පොලිස් සංගමේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඒකෙන් මං කියෝ පරිවර්තනය වෙනවා ජාත්‍යන්තර තත්ත්වයට. වෙනත් ආයතනවල ඒ අවස්ථා හරිය අඩුයි. ඒත් එක මේ දේශීය විදේශීය පාඨමාලා මේ පොලිසිය කියන ආයතන වර්ල්ඩ් වයිඩ් යන ආයතනය මේක සම්මේලන සමුළු පුහුණු වැඩමුළු විදේශ රටවල් වල තියෙන විශේෂයෙන්ම ඒ සඳහා පොලිස්පතිතුමා නිරන්තරයෙන් මේ වාර්ෂික අයවැය සකස් කරද්දිත් මේ විදේශ පුහුණු සඳහා තියෙන ඒ බජට් අයවැය මුදල් වෙන් කරගන්නවා. ඒ අමාත්‍යාංශයේ සමග සාකච්ඡා කළා. ඉතින් මේ නිලධාරීන් අතරින් නිලධාරීන්ට කීප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා මේ විදේශ පුහුණු පාඨමාලා ලබා දෙන්න. ඒත් එක්කම දැන් හසිනි හොඳම අවස්ථාව තමයි මේ සාමසාධක හමුදාවේ සමාජික විදිහට කටයුතු කරන්න ලැබෙනවා. අපි කියනවා UN එකේ එක්සත් ජාතික සංවිධානයේ සාමසාධක හමුදාවේ සාම නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න පොලිස් නිලධාරියට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒත් එක්ක ඒකෙන් ඔහුට ගොඩාක් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්.
ඒත් එක්කම ඔහුගේ ආර්ථික මට්ටමත් හැදෙනවා. ඒක රටට සේවය පොලිස් සේවයටත් ලොකු ප්‍රතිලාභයක් ඒක. ඒත් එක්කම මේ උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට පොලිස් ඇකඩමිය තියෙනවා, පොලිස් විද්‍යාල තියෙනවා, සේවස්ථ පුහුණු තියෙනවා. එතකොට මේ පොලිස් විශේෂයෙන්ම පොලිස් ඇකඩමිය අනිත් විශ්වවිද්‍යාල සමග සමනුබද්ධිත වෙලා ඩිප්ලෝමා ප්‍රදානය කරනවා. එතකොට උපාධි ප්‍රදානය කරනවා. ඒ උපාධි විවිධ ලෙවල් එකේ PhD ලෙවල් එකට යනකම් ඒ මට්ටමට යනකම් යනවා. ඉතින් දැන් මේ දවස්වල කතිකාවක් ඇවිල්ලා තියෙනවා මේ පොලිස් විශ්වවිද්‍යාලයක් සකස් කරන්න. පොලිස් යුනිවර්සිටි එකක් හදන තත්ත්වයට. ඒ නිසා අමාත්‍යාංශයේ සහ පොලිස්පතිතුමා සම්බන්ධ වෙලා අමාත්‍යතුමා සාය ලේකම්තුමා විශාල කැපවීමක් කරනවා ශ්‍රී ලංකා පොලිසියට විශ්වවිද්‍යාලයක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා වර්තමාන පොලිස්පතිතුමා ඒ සම්බන්ධයෙන් දැඩිය ඉන්නවා. ඉතින් ඒ පොලිස් විද්‍යාලයකුත් නුදුරු කාලෙදී ලැබෙනවා. එම ලැබුණොත් මේ පොලිසියට බැඳෙන නිලධාරීන්ට විශාල අවස්ථාවක් ඒ තමන්ට උපාධියක් ලබා ගන්න. ඉතින් ඒත් එක්කම වැටුප් තලය ගත්තොත් හසිනි දැන් පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. ඉතින් තව ඉදිරියේදී මේ වැටුප් වැඩිවීම වෙනවා. දීමනා ලැබෙනවා. ඉතින් ඒ සියලු පහසුකම් තියෙනවා. ඒත් එක්කම මේ පොලිසියේ තියෙන වාහන එතකොට බිල්ඩින් ඒ හැම දෙයක්ම ඒත් එක්කම සුබ සාධන සඳහා විශාල ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. තාම හොඳින් මේ ලංකාවේ තියෙන ඉතාම පරණ දෙපාර්තමේන්තුවක්. ඉතින් මේකේ හැදිලා තියෙන මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මේ තියෙන සිස්ටම් එක ඉතාම හොඳ ශක්තිමත් සිස්ටම් එකක්. මේක සමාජික වෙනවා කියන එකම ඔහුගේ ජීවිතේ සාර්ථක වෙනවා කියන එක. ඒ නිසා සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේ තරුණයන් හිතන්න පුළුවන් මේ මම විදේශගත වෙනවා, විදේශගත වෙලා රක්ෂාවක් හොයා ගන්නවා, නැත්නම් මම ඔන්ලයින් බිස්නස් එකක් කරනවා කියලා ඒ විවිධ මත තියෙන්න පුළුවන්. ඉතින් මම තාම ආදරයෙන් මේ තරුණියන්ට ආරාධනා කරන්නේ ඔබට සේවයක් කරන්න ඕන නම් තමන්ගේ සමාජයට තමන් අධ්‍යාපනය ලබන තමන්ගේ විද්‍යාලයට තමන් විශ්වවිද්‍යාලයට මේ අහිංසක මේ පුරවැසියන්ට තමන්ගේ සමාජයේ ජීවත් වෙන හොඳම තෝතැන්න තමයි මේ පොලිසිය කියන ආයතන. ඉතින් මේ පොලිසිය කියන කැපවීම කරන්න ඕනේ. හැබැයි මේ පොලිසිය රාජකාරී කරන්න සැහැල්ලුවෙන් බෑ. විවිධ මේ හොඳ තීන්දුව తీරන ගන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් හොඳ චිත්ත ධෛර්යයක් තියෙන්න ඕනේ. දරා ගැනීම ශක්තියක් තියෙන්න ඕනේ. නැත්නම් නිකන් හැමෝටම පොලිස් නිලධාරියෙක් වෙන්න බෑනේ. ඉතින් ඒ ශක්තිමත් භාවය හැදෙන්නේ හසිනි පාසල් අවධියේ ඉඳලා. ඒ නිසා තමයි පාසල් අවධියේ ඉඳලා බාහිර ක්‍රියාකරම් වල යෙදෙන්න ඕනේ. ඒතර ක්‍රීඩාවක් කරන්න ඕනේ. ඉතින් නැත්නම් පොලිසියට ආපුවාම පොලිසිය දරා ගන්න බෑ. පොලිසිය රාජකාරිය අපිට හරි අමාරුයි කියලා මේ අපි මැසිවිලි නගනවා. හැබැයි ශක්තිමත් බව ඒකයි මම කලින්ගේ මානසික සහ ශාරීරික වශයෙන් ශක්තිමත් වුණු තැනැත්තෙකුට මේ රැඳෙන්න පුළුවන්. ඒ තමන්ගේ ජීවිතය සාර්ථක කර ගනිමින් හොඳ පුරවැසියෙක් වෙන්න පුළුවන්. රටට සහ දෑයට. තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන හසින. හොඳයි. නියෝජ්‍ය පොලිස්පතිතුමනි මට ඒ වගේම තවත් සුවිශේෂී කාරණාවක් මතක් කරන්න ඕනි කියලා හිතුණා. මේක සමාජයේ තියෙන මතයක් වෙන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ සහ මේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා පොලිසියට පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරිනියක් විදිහට සම්බන්ධ වෙනවා නම් අර පරම්පරා 7ක් විතර පරම්පරා කිහිපයක් ආපස්සට බලනවද නීතිමය කටයුතු පිළිබඳව පසුබිම් පරීක්ෂාවක් සිදු කරනවද කියලා. ඒ තත්ත්වය මොකක්ද? ඇත්තටම වශයෙන් ඒකත් හොඳ කාරණාවක්. ඇත්තටම අපි සියලු දෙනා දැනුවත් කරන්න ඕනේ. දැන් අපි මේ බඳවා ගැනීම මේ ප්‍රවාහයේ ඉන්න නිසා දැන් අපි අත්දැකීමෙම දකිනවා ඔය කියන කාරණේදී ඔය ගැටලුව මතුවෙන අවස්ථා. ඉතින් දැන් අර සමාජයේ ඉස්සර බැලුවා මේ පරම්පරා 7ක් ආපස්සට බලන්න ඕනේ. කිත්තා කිරිකිත්තා මේ ඒ පවුල් වලත් මේ යම්කිසි අපරාධ වලට වරදකාර වෙලා තියෙනවා, යම්කිසි අධිකරණයකින් දඩුවම් ලැබලා තියෙනවාද කියන එක. දැන් ඕක ඒ කාලවල වලට ඒ ගැලපෙනවා. නමුත් වර්තමානයේට වෙද්දී හසිනි මේක ගැලපීමක් නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම අපි ඒ විදියට පරිශීලනය කරගෙන ගියොත් එහෙම ඒ වගේ අපිට අර මේ අපේ ආගමේ තියෙනවා මේ නොමල ගේකින් අවමිටක් ඒ වගේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ කරුණු අවබෝධ කරගෙන මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ තීරණයක් කරන් තියෙනවා. වසර 5ක් ආපස්සට බඳවා ගන්න අයදුම් කරන කාලෙ සිට වසර 5ක් ආපස්සට ඔහුගේ ළඟම ඥාතීන් සහෝදරයන් පවුලේ උදවිය යම්කිසි අධිකරණයක යම්කිසි අපරාධයකට වරදකාරයක් කරුවෙක් වෙලා තියෙනවද කියන එක තමයි සරල වශයෙන් කියනවා නම් බලන්නේ. ඒ නිසා ඒ වසර 5කට එහා ගිහිල්ලා යම්කිසි අපරාධයකට වරදකාර වෙලා තිබ්බොත් ඒ ගැන සලකා හැරමින් බඳවා ගැනීම කටයුතු සිදු කරනවා. නිසා මේ වර්තමානයේ බඳවා ගැනීම වලදී විශේෂයෙන්ම අසිනේ අපි ඒ වගේ කාරණා විශේෂයෙන්ම පොලිස්පතිතුමාගේ අවධානයට යොමු කළා
පොලිස්පතිතුමා එවැනි කාරණා තිබ්බොත් හොඳ දක්ෂ ආයුධම්කරුවෙක් ඉන්නවා. විභාග පාස් වෙලා සියලුම සුදුසුකම් තියෙනවා. ඉතින් ඔව් පොලිසියට ඉතාම සුදුසුයි. ඉතින් ඒ වගේ වෙලාවකට අර වගේ පසුබිම් වාර්තාවක් ඇඳෙව්වාම යම්කිසි ඔහුගේ ඥාතියෙකුට යම්කිසි අධිකරණයකින් දඬුවමක් ලබා දුන්න අවස්ථා තියෙනවා. ඒ සම්බන්ධයේදී විශේෂයෙන්ම පොලිස්පතිතුමා වෙත අපි එවැනි ආයුධම්පත් අභියාචන ඉදිරිපත් කළා. පොලිස්පතිතුමා විශේෂයෙන් මේ සඳහා විශේෂයෙන්ම මණ්ඩලයක් පත් කරනවා. මණ්ඩලයක් පත් කළා. මේ මණ්ඩලයේ තීරණය අනුව අපි බලනවා මේ ආයුධම්කරුවා බඳව ගන්නවද නැද්ද කියන එක. යනවා ඒ වගේ ක්‍රමවේදයක සකස් කරලා දෙනවා. මොකද බලන්නේ උපරිම මේ ආයුධම්කරුවන්ට සාධාරණයක් කරන්න සහ ඒ අයිදුම්කරුවයි අර අධිකරණය වරදකාරය වුණ තැනැත්තය අතර තියෙන කිට්ටු සම්බන්ධතාවයත් පරීක්ෂා කරනවා. බිය වෙන්න ඕනේ නැහැ කිසිම අයිදුම්කරයෙකුට Tamanට එහෙම ගැටලුවක් තියෙනවනම් ඒක තමුන් අයිදුම් කරන්න. අයිදුම් කරාට පස්සේ අපේ තියෙන ක්‍රමවේදය අනුව අපි බලනවා ඔබගේ දක්ෂතාවයයි ඔබ මේ විභාග වලට පෙනී සිටීම ඒ ඔබගේ ඒ කාරණා බලලා ඔබගේ බාහිර ක්‍රියාකරම් සියල්ලම බලලා ඒ ඔබගේ ඥාතීන්ගේ පසුබිම් වාර්තා සහ ඔබ අතර තියෙන සම්බන්ධතාවය බලලා හැකියාව තියෙන හැම අවස්ථාවම අපි ඔබව බඳව ගන්න උත්සාහ කරනවා. ඒත් එක වශයෙන් තව ටිකක් මේකට ඇඩ් කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට බඳවා ගැනීම වලට අපි බලද්දි දැන් ගොඩක් වෙලාවට දැන් මේ තරුණයෝ දැන් ගොඩක් වෙලාවට මේක එයාලා ට්‍රෙන්ඩ් එකක් විදිහට වෙලා තියෙනවා මේ ටැටූ ගන්න. ඔව්. ගොඩක් අපි දකිනවා ඉන්ටර්වල් මේ ටැටූ මේ පච්ච කියලා අපි සිංහලෙන් කියනවා. මේ එතකොට ඒ වගේ දේවල් අපි දකින්න තියෙනවා. සමහර ඉතින් අපේ තියෙන මේ ගැසට් එක අනුව පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ ටැටු එකක් Tamanට ආලේප කරන්න බෑ. ඒකක් Tamanට ඒ අනුව පොලිස් නිලධාරියෙක් වෙන්න අමාරුයි. ඉතින් ඒ නිසා දැන් ඉදිරියට බැඳෙන්න සූදානම් වෙලා ඉන්නවා නම් ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේ ටැටු වගේ දේවල් ඇප්ලයි කරන්න යන්න එපා. එතකොට ඔබට ඒක හරස් වෙන්න පුළුවන්. ඒක මොකද ඔබ කොච්චර සුසුකම් තිබ්බත් ඔබ එවැනි ටැටු එකක් ඔබ තමගේ ශරීරයේ ඇතුළත් කරගත්තොත් ඒක ඉවත් කරන්න විශාල මුදලක් යනවා. ඉවත් කරත් ඒක අමාරුයි. ඉතින් ඒකත් සැලකිලිමත් වෙන්න අපි දකින හොඳ දක්ෂයන් ඒ කාරණේ නිසා තමන්ගේ රක්ෂාව නැති වෙනවා. ඉතින් මොකද ලංකාවේ සංස්කෘතියයි අපේ තියෙන මේ සිස්ටම් එක අනුව ඒකට තාම අවසරයක් ලැබිලා නැහැ. සමහරක් බැලුවොත් පිටරටවල වල විවිධ රටවල් තියෙන පොලිස් නිලධාරීන් ටැටු ගන්නවා. ඉතින් ටැටු ගාලා ඉන්නවා. විදාන යුනිෆෝම් ඇඳලා ඉන්නවා. ඒ තාම ලංකාවේ ඒ තත්ත්වය නැහැ. ඒ නිසා ඒක සම්බන්ධයෙන් තාම තීරණයක් ඇවිල්ලා නැහැ. ඉතින් ඉගෙන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම ඉතින් පොලිස් නිලධාරියෙක් කියන්නේ නිල ඇඳුමක් අඳින නිලධාරියෙක් සාමාන්‍ය සිවිල් ඇඳුමක් නෙමෙයි. ඉතින් නිල ඇඳුමක් අඳිද්දී ඔහුගේ බාහිර පෙනුම ඇත්තටම හොඳින් තියෙන්න ඕනේ. මහ ජනතාව දකින්නේ ඒක. ඒ නිසා තමයි හසිනේ මේ වගේ දේවල් ඒ කියන්නේ සම්කේ ශරීර විකෘතිතා තියෙනවා නම් පොලිසියට මදව ගන්න නැහැ. ඉතින් මොකද නිල ඇඳුමට ඒක විවිධ විදිහට පේන්න පුළුවන්. හැමේ රෝග තියෙනවා නම් බඳව ගන්න නැහැ. ඉතින් දක්ෂ වුණත් සමහරක් වෙලාවට ඒක කැපිලා යන්න ඕට ඒ අවස්ථාව නැති වෙන්න හේතුවක් වෙනවා. මොකද අපි නිල ඇඳුමට ප්‍රසන්න බවක් ඒක ඇති වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවලුත් අපි කොම් බැහැර කරන්න බෑ. ඉතින් අපි කෙසේ හෝ ඊටාම සාධනීය විදියට ඒ කාරණා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අවධානය යොමු කරලා තියෙනවා. හොඳයි. ඒ විදිහට රටට සමාජයට තමන්ට වටිනාකමක් එකතු කරගන්න රටට සමාජයට තමන්ට වැඩදායී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබටත් පුළුවන් ශ්‍රී ලංකා පොලිසිය සමග එකතු වෙන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉදිරියේදී තියෙන සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙලා ශ්‍රී ලංකා පොලිසියත් සමග එකතු වෙන්න. මහ ජනතාව වෙන ඔබටත් අපි ආරාධනා කරනවා පොලිසිය කියන ආයතනය රැකගන්න ඔබේ දායකත්වයක් ලබා දෙන්න කියලා. ඉතින් බඳවා ගැනීම පිළිබඳව පොලිස් පුහුණුව පිළිබඳව අපි හිතනවා ඔබට බොහොමයක් තොරතුරු දැන කියා ගැනීමට හැකියාව ලැබුණා. අපි ඒ පිළිබඳව අපිත් එක්ක සම්බන්ධ වුණු බඳවා ගැනීම හා පුහුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මැතිතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් අද වැඩසටහන නිමා කරනවා. අපි තවත් දවසක අලුත් වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.